ආයිබෝන්. අද මම වෙල්ලේ ඉන්නේ චෙම්මනි වලට. චෙම්මනි කියන්නේ මේ මෑත කාලේ දකුණේ මාධ්‍යවල වැඩි කතා නොවුණු පැත්තක්. උතුරේ තියෙන යාපනයේ තියෙන. ඇත්තටම චෙම්මනි අඳුන්වන්න වෙන්නේ යුක්තිය වලදාපු ප්‍රදේශයක් විදියට. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ යම්කිසි ඉදිකිරීමක් කරනකොට ඇටසැකිලි ටිකක් මතුවෙනවා. ඒ ඇටසැකිලි මතු වුණාට පස්සේ උසාවි නියෝගයක් අරගෙන මැයි 15 වෙනිදා ඉඳන් කැණීම් පටන් ගන්නවා චෙම්මනි වල. එතකොට තවත් මලසිරු 19ක ඇටසැකිලි හම්බ වෙනවා. අපි ඔතනින් පටන් ගමු. වර්ෂ 1996 ක්‍රිෂාන්ති කුමාරස්වාමී කියලා දැරියක් පාසල් දැරියක් අවුරුදු 19 දී හමුදාවතින් සමූහ දූෂණයට ලක් වෙනවා. දකුණේ බොහෝ අය චෙම්මනි කිව්වහම මතකෙට එන්නේ ක්‍රිෂාන්ති කුමාරස්වාමී. නමුත් ක්‍රිෂාන්ති කුමාරස්වාමීගේ නඩුව දැන් අවසන්. ඇය සම්බන්ධයෙන් යම් යුක්තියක් ඉෂ්ට කරලා තියෙනවා. ඇගේ වරදකරුවන් අත්අඩංගුවට අරගෙන යුක්තිය ඉෂ්ට කරන්න මේ රටේ අධිකරණ පද්ධතියට හැකි වෙලා තියෙනවා. ඒකේ හිටපු වැදගත් කතිකයෙක් තමයි නැත්නම් විත්තිකාරයෙක් තමයි ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ කියන්නේ. සෝමරත්න රාජපක්ෂ කියන හිටපු හමුදා නිලධාරියාගේ සාක්ෂි මත 1999 කැණීම් කිරීම පටන් ගන්නවා. එතකොට මලසිරුරු 15ක් මේ චෙම්මනි ප්‍රදේශයෙන් හම්බ වෙනවා. ඒ මලසිරුරු වල මරණ පරීක්ෂණ වලට අනුව උන් නිකම්ම ඝාතනය කරලා වලදාපු මිනිසුන් නොවන බව හඳුනා ගන්න ලැබෙනවා. හැබැයි අද වෙනතුරුත් පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒවට වග කිව යුත්තේ කවුද? මේ මරණ වලට අවශ්‍ය නියෝග දුන්නේ කවුද? මේ මරණ සිදු කරේ කවුද කියලා හොයාගෙන ඒගොල්ලන්ට දඬුවම් කරා. නමුත් මෑත කාලේ ඊට පස්සේ යම් කාලයක් ගත වුණාට පස්සේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ නැවතත් මේකේ කැණීම් චෙම්මනි වල කැණීම් පටන් ගන්නවා 2025 මැයි 15 වෙනිදා. ඒ කරන්න පටන් ගත්තාට පස්සේ නැවතත් මලසිරු 19ක් හමු වෙනවා. ඒ මලසිරු 19න් 3 දෙනෙක්ම ලදරුවන්. ඒ ලදරුවන් අතරිනුත් එක් මලසිරුරක් මාස 10කටත් අඩු ලදරුවෙක්ගේ. ඊට පස්සේ නැවතත් මේ රටේ අවධානය චෙම්මනි වෙත යොමු වුණාට දකුණේ ප්‍රධාන මාධ්‍ය චෙම්මනි ගැන එක වචනයක්වත් මාධ්‍යවල ප්‍රකාශ කරනවා අපි දැක්කේ නැහැ. බොහෝ මාධ්‍ය කරනවා දැක්කේ නැහැ. ඉතින් ඒ කාර්යය ඉෂ්ට කරන්න තමයි අදත් මම චෙම්මනි වලට ආවේ. අද චෙම්මනි වල තරුණ තරුණියෝ එකතු වෙලා People's Action කියලා සංවිධානයක් හදාගෙන මේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය දක්වන්න, යුක්තිය ඉල්ලලා කෑ ගහන්න, තවදුරටත් කැණීම් කරන්න කරලා මේවා